රෙක්ස් කියන බලු පෙටියාට මයිලෝ කියන ඉත්තේ පෙටියාව පෙරලී හමු වේ. පළමු වරට වුන් අමතභාවයෙන් එකිනෙකාට විරුද්ධ වේ. රෙක්ස් දුවනවා, බොහෝ ශබ්ද කරනවා. මයිලෝ නම් නිහතමානීව නිවාසය සාදනවා. රෙක්ස් මයිලෝගේ ගෙදර කඩලා දමයි. මයිලෝ කැමැත්තෙන් පසු ඇයි එහෙම කෙරුවාද කියලා අහනවා. ඒ නිසා ඔවුන් අතර මීලෝ රෙක්ස්ට උගන්වයි හොඳ යාළුවා කියන්නේ එක්ක ජයග්‍රහණය නොවෙයි, එක්ක උදව් කරන කෙනා. ඔවුන් එකට ගසක් නටනවා, හදනවා, කුරුබුහුටිව හොඳම යාළුවන් වෙනවා. රෙක්ස් මීලෝට රැඳවීමට මීලෝ රෙක්ස්ට නායක දිනයක වගාවක් විනාශ වෙනවා. රෙක්ස් කියනවා එහෙම වෙලා තියෙන්නේ මයිලෝ නිසා. මයිලෝ අසනීප වෙනවා. කාටවත් පේන්නේ නැති විදිහට දුක් විඳිනවා. කාලෙකට පස්සේ රෙක්ස්ට තේරෙනවා තමන් වැරදි බව. මයිලෝ තමන්ට සැබෑ යාළුවෙක් බව. රෙක්ස් මයිලෝට සමාව ඉල්ලා ඔවුන් එකට විලාසිතාමත් නව ගෙදරක් හදනවා. කතාව අවසන් වෙන්නේ මෙවැනි පණිවිඩයකින්. යාළුවා කියන්නේ එකට ජය ගන්න කෙනා නොවේයි, වැරදි වෙලාදත් සමාව දෙන කෙනයි.